හායි කොහොමද ඔයාලට ඔන්න අදත් මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් එන්නේ මේ පාර නත්තල් මේසෙට හදපු රසම රස කුකීස් රෙසිපි එකක්. ඒකට අවශ්‍ය වෙනවා බටර් කප් එකයි, සීනි කප් එකයි, බිත්තර දෙකක්. තව පාන් පිටි කෝප 3යි. ඊළඟට ඕන වෙනවා බේකින් පවුඩර් තේ හැන්දකුයි, වැනිලා තේ හැන්දකුයි. දැන් බටර් සහ සීනි බිත්තර එකට දාලා සීනි ටික දිය වෙනකම් බීට් කරගන්න ඕනේ. මට අමතක වුණානේ. ඊට කලින් අපි පාන් පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි දාලා කලවම් කරලා පැත්තකින් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි බීට් කරගත්ත මිශ්‍රණයට පාන් පිටි ටික ටික එකතු කරමින් බීට් කරගන්න. අවසානට මෙන්න මේ වගේ ඩෝ එකක් එනවා. අපි පාන් පිටි ටික ඔක්කොම එකපාර දාගත්තොත් ඩෝ එක කැටි ගැහෙනවා. එතකොට අපිට ඕන විදිහේ ඩෝ එකක් එන්නේ නැහැ. ඒ වගේම අපිට තව වෙන්න පුළුවන් බීට් මිශ්‍රණය ටිකක් දිය වැඩි වගේ. එහෙම වුණොත් ඒ බිත්තර වල ප්‍රමාණය වෙනස් වුණොත් එහෙම වෙනවා. ඒ වෙලාවට ඔයා තව පාන් පිටි චුට්ටක් දාගන්න. දැන් මේ හදාගත්ත ඩෝ එක සිලිකන් මැට් එකකට දාලා තුනී කරගන්න. ගොඩාක් ඝනකමටත් නැතිව ගොඩාක් තුනියටත් නැතිව මෙන්න මේ සාමාන්‍ය ගානට තුනී කරගන්න. දැන් මේ තුනී කරගත්ත ඩෝ එකේ අපි කැමති කටරයකින් කැමති ඩිසයින් එකක් කපා ගන්න. දැන් කපාගත්තු මේ කුකීස් ටික කලින් අපි හදාගත්තු බේකින් ට්‍රේ එකට දාලා සෙල්සියස් අංශක 150 ප්‍රීහීට් කරගත්තු oven එකේ විනාඩි 15ක් බේක් කරගන්න. මෙන්න මේ ගානට බේක් වුණාම ඇති. වැඩි බේක් වුණොත් කුකීස් ටික ක්‍රිස්පි වෙනවා. එතකොට කුකී එකක් වෙන්නේ නැහනේ. දැන් අපි කුකීස් එක ලස්සනට ඩෙකරේට් කරගමු. මේකට ඕන වෙනවා අයිසින් සුගර් ග්‍රෑම් 200යි, වතුර මේස හැඳි එකක් සහ අපිට කැමති කලරින් එකක්. මේ ටික දාලා හොඳට උකු බැටර් එකක් එනකම් කලවම් කරගන්න. දැන් අපි හදාගත්ත කුකීස් ටික මේ වගේ එකින් එක දාගෙන මෙන්න මේ විදියට පැත්තකින් තියාගන්න. මේ වෙලාවේ අපි ඩෙකරේට් කරගන්නත් ඕනේ. අපි ඩෙකරේට් කරගන්න දේවල් මේ බිස්කට් එක බැටර් එකේ ගාලා පැත්තකින් තියාගත්තු ගමන්ම දාගන්න වෙනවා. මොකද නැත්තම් මේක වේලුණාට පස්සේ අපි දාන ඩෙකරේෂන් ඒවා බිස්කට් එකට ඇලවෙන්නේ නැහැ. ටට්ටක් ගාලා ඒ ටික දාගන්න ඕනේ. ඊට පස්සේ මේ බිස්කට් ටික ටිකක් වේලෙනකන් විනාඩි 10ක් 15ක් වගේ පැත්තකින් තියාගන්න. දැන් ඉතින් හරි. ලස්සනට වේලලා තියෙන්නේ. දැන් ඉතින් රස බලන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වගේම ව්‍යාපාරයක් කරන්න ඉන්න අයටත් මේක හොඳ අයිඩියා එකක්. මට මේ කියපු ප්‍රමාණ වලින් කුකීස් 30ක් විතර හදාගන්න පුළුවන් වුණා. ඒ ප්‍රමාණය වෙනස් වෙන අපි ගන්න කටර් එකේ ප්‍රමාණයත් එක්ක. ඉතින් මේ පාර නත්තලට මට චූටි ඕඩර් එකක් ආවා. මේ ඉස්සරහින් තියෙන ඒක තමයි. ඉතින් යාළුවනේ තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන යාළුවන්ටත් බලන්න share කරන්න